නොදන්න නම්බර් එකකින් කෝල් එකක්. මිස් පීරිස් මිස් මිස්ටර් ඩෙන්ගු පොසිටිව්. ඔන්න ඔහම තමයි මගේ ඩෙන්ගු ජර්නි එක පටන් ගන්නෙ. අද වෙනකොට ලංකාවේ ඩෙන්ගු වසංගත තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද අපි අහන දකින හැම තැනම ඩෙන්ගු රෝගියෙක් වාර්තා වෙනවා. ඉතින් මේ ඩෙන්ගු රෝගය පාලනය කරන්න වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඩෙන්ගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන එක. ඉතින් අද සෙනසුරාදා හෙට ඉරිදා ඕගොල්ලෝ නිදහසේ ඉන්න දවස් ඉඳලා ගේ දොර වතු පිටි සුද්ධ කරලා මේ ඩෙන්ගු වෙන එක වළක්වා ගන්න උදව් වෙන්න පුළුවන්. දැන් ඉතින් යන්කෝ මගේ කතාවට. මට කොළඹ ජාතික රෝහලට යන්න පුළුවන්කම තිබ්බත් කිරිබත්ගොඩ මූලික රෝහලට යන්න පුළුවන්කම තිබ්බත් මම තෝරගත්තේ IDA චුන රෝහල. IDA චුන රෝහලේ මම දවස් 5ක් නැවතිලා ප්‍රතිකාර ගත්තා. මගේ ප්ලේට්ලට් වැඩි වෙන්න ගත්තට පස්සේ මගේ උණ අඩු වුණාට පස්සේ තමයි මාව ඩිස්චාර්ජ් කරලා ගෙදර එව්වේ. මට ඔයාලට දෙන්න ඕන පණිවිඩය මේකයි. ඕගොල්ලොන්ට දවස් 2කට වඩා උණ තියෙනවා නම් බල ඉන්න එපා. කරුණා කරලා බෙහෙත් ගන්න යන්න. ඒ වගේම රුධිර පරීක්ෂාවක් සිදු කරගන්න ඒ සුදුසු උපදෙස් මත. ඉතින් ඊට පස්සේ ඔයාලට ඩෙන්ගු පොසිටිව් කියලා කිව්වොත් ඒකත් ඕගොල්ලොන්ගේ දැට වෙලා ඉන්න එපා. ඉක්මනින් වෛද්‍ය උපදෙස් වෙත යොමු වෙන්න. ඕගොල්ලන්ට ලැබෙන උපදෙස් අනුව දියර ಜಾති පාවිච්චි කරන්න, මූත්‍රා මනින්න, සාමාන්‍ය විදිහට කෑම කන්න බොන්න පුළුවන්. නමුත් රතු පාට, දුමුරු පාට කෑම බීම ගන්න එපා. වතුර වෙනුවට පුළුවන් තරම් තැඹිලි, ජීවනී, කැඳ වතුර, සුප් වගේ දේවල් බොන්න. ඒ වගේම අනවශ්‍ය විදිහට මහන්සි වෙන්නේ නැතුව පුළුවන් තරම් විවේකීව ඉන්න බලන්න. නිරෝගී බව පරම ලාභය බවත් මතක තියාගන්න. ටටා.